ඉස්සලාම මේ සංගීතය කියන්නේ මොකක්ද කියලා බලමු බොහොම සරලව. ඇත්තටම සංගීතය කියන්නේත් භාෂාවක්. ඒ කියන්නේ අපි අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් එක භාෂාවක්. ඒ තව භාෂාවක් තමයි සිංහල භාෂාව. මේ භාෂාවට මේක ඒක භාෂාව ඉදිරියට කියන්නේ දියුණු වෙන්න කියන්නේ ඩෙවලොප් වෙන්න අදහස් ප්‍රකාශ කිරීමේ මොකක් හරි මාධ්‍යයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව ගත්තොත් ඒ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ඒකේ තියෙන අකුරු වලින් තමයි මේ භාෂාව ඩෙවලොප් වෙලා තියෙන්නේ. ඒ වගේම සිංහල භාෂාව ගත්තොත් සිංහල හෝඩි තියෙන අකුරු භාවිත වෙලා තමයි අපේ හැම දෙයක්ම අපේ සිංහල භාෂාව දියුණු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වාක්‍ය හදන්නේ මොන හරි කතා කරන්නේ සිංහල වචන හදන්නේ. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ මේ අකුරු පද්ධතියක් තුළ. දැන් මියුසික් වලත් ඒ විදිහේ මියුසික් කියන බොහොම සරලව ගත්තොත් ඒක දිනු වෙන්නේ මොන හරි අක්ෂර විශේෂයක් ඕනේ. ඒවට අපි කියනවා ස්වර කියලා. ඇල්ෆබෙට් එකේ තියෙනවා 26ක්. සිංහල හෝඩියේ තියෙන අකුරු 60ක්. ඒ වගේ එක භාෂා ගත්තොත් එහෙම අකුරු ප්‍රමාණයක් ඇති. දැන් සංගීතය ගත්තොත් මූලික වශයෙන්ම තියෙන්නේ අකුරු 7ක්. මේ අකුරු 7 තමයි දැන් මම මෙතන පෙන්නන්නම්. වෙස්ටර්න් කියන බටහිර සංගීත ක්‍රම ගත්තොත් C D E F G A B කියලා තියෙනවා. මෙතන මේ 1 2 3 4 5 6 7ක්. මේ 7 තමයි ප්‍රධාන වශයෙන් තියෙන. මීට අමතරව තව අකුරු 5ක් තියෙනවා. මේ අකුරු 5 ඇත්තටම දැන් මේ මම මේ මෙතන පෙන්නලා තියෙන මේ සුදු පාට කීස් ටික තව අකුරු 5ක් තියෙනවා තමයි කළු පාට කීස්. මේ පහ ඒක මම වෙනම ලෙසන් එක කියලා දෙන්නම්. මම අද ඔක්කොම එකවර කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ අපම C එක දාලා තියෙනවා. කියන්නේ මේ ලෙටර් එක තමයි අපි රිපීට් වෙන්නේ. හැබැයි මේකේ සවුන්ඩ් එක වෙනස්. ඒකෙදි මම ඒක වෙනම පෙන්නලා තියෙනවා. ඇත්තටම ගත්තොත් අපිට තියෙනවා අකුරු 7